පළතුරු වලට කතා කිරීමට, සිනාසීමට සහ ආදරය කිරීමට හැකි මායාකාරී ගම්මානයක ස්ට්‍රෝබෙරි නම් මිහිරි කුඩා දැරියක් ජීවත් වුණා. ඇයට දීප්තිමත් දිලීසෙන ඇස් තිබුණා. ඇගේ හිස මත කුඩා කොළ පැහැති කොළයක් තිබුණා. මුළු ගමේම කරුණාවන්තම හදවත තිබුණෙත් ඇයටම තමයි. ඇය ජීවත් වූයේ ඇගේ ආදරණීය පියා වන ස්ට්‍රෝබෙරි මහතා සහ ඇගේ ආදරණීය ලදරු සහෝදරිය වන බ්ලූබෙරි සමගයි. එක දවසක් ලොකු හුළඟක් සමග කුණාටු සහිත වැස්සක් ආවා. අහස අඳුරු වුණා. සුළඟ තදින් හැමුවා. පෙර නොවූ විරූ ලෙස වැස්ස ඇදහැළුණා. ස්ට්‍රෝබෙරි ජනේලය අසල වාඩි වෙලා බ්ලූබෙරි ළඟට අරගෙන තදින් වැළඳගත්තා. කරදර වෙන්න එපා, බය වෙන්නත් එපා, මම ඉන්නවනේ. ඇය මෘදු ලෙසම කිව්වා. නමුත් ඇය හිටියේ හුඟක් බය වෙලා. තාත්තා තවම ගෙදර ආවේ නැහැ. හදිසියෙම දොරට තට්ටු කරන සද්දයක් ඇහුණා. ඇය දොර ඇරියා. ඒ ඇයගේ හොඳම මිතුරිය වන ඇපල් ඇනා සහ කැරට් කාල්. ඔවුන් හොඳටම තෙමිලා ඇඟවල් දිගේ වතුර බේරෙනවා. ස්ට්‍රෝබෙරි! ඇනා කෑ ගැසුවා. ගම් වතුර එනවා. අපි දැන් යන්න ඕනේ. කැරට් කාල් වෙවුලන්න ගත්තා. මම හිතන්නේ මුළු ගමම ගිලෙන්නයි යන්නේ. ඒ වෙලාවෙම ස්ට්‍රෝබෙරි මහතා දුවගෙන ආවා. ස්ට්‍රෝබෙරි බ්ලූබෙරි තින් අල්ලගෙන තාත්තා ළඟට දිව්වා. අපිට වැඩි වෙලාවක් නැහැ. ස්ට්‍රෝබෙරි ඇගේ නිවස වටේ බැලුවා. ජනේලෙන් එළිය ඇය දක්වා අකුණු ගගා වහිනවා. බිම පොළවේ වතුර පිරීලා. ඇගේ සෙල්ලම් බඩු, ඇගේ මතකයන්, ඇගේ ඇස්වල කඳුළු පිරුණා. නමුත් ඇගේ පියා මෘදු ලෙස ඇගේ අතින් අල්ලා ගත්තා. මේ දේවල් ආයිම ගන්න පුළුවන්. නමුත් අපේ ජීවිතවලට කරදරයක් වුණොත් අපිට ඒක දරා ගන්න බෑ. ස්ට්‍රෝබෙරි ලොකු හුස්මක් ගත්තා. ඇය කඳුළු පිස දැමුවා. හිස වැනුවා. මම සූදානම්. ඔවුන් කුණාටුවට පා තැබුවා. ඇපල් ඇනා සහ කැරට් කාල්ද ඔවුන් පසුපසම ආවා. වැස්ස ඔවුන්ගේ මුහුණු වලට වැදුනා. සුළඟ ඔවුන්ව පසුපසට තල්ලු කළා. නමුත් හැමෝම ඇවිදගෙන ඉස්සරහට ගියා. හැමෝම එකට ගියේ. මගදී ඔවුන්ට තවත් අය එකතු වුණා. පීච් නංගි, මැංගෝ මල්ලි, වයසක බනානා සීයා, බ්‍රොකොලි බෙන්. හදිසියෙම ඔවුන් නතර වුණා. කවුරු හරි පාලම උඩ හිටගෙන හිටියා. පාලම තියෙන්නේ චිලි ස්පයික්ගේ ඉඩම හරහා. ඒ චිලි ස්පයික්. කවුරුවත් මගේ උඩම උඩින් යන්න එපා. ඔහු කෝපයෙන් කෑ ගැසුවා. මේ මගේ ඉඩම. කැරට් කාල් බ්‍රොකොලි බෙන් බයේ බනානා සීයාගේ පිටිපස්ස සැඟවුණා. මම දැනගෙන හිටියා මේක වෙයි කියලා. ස්ට්‍රෝබෙරිගේ හදවත වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා. නමුත් ඇය ඉදිරියට ගියා. ඇගේ කටහඬ කුඩායි නමුත් නිර්භීතයි. කරුණා කරලා අපිට ආරක්ෂිතව ඉන්න ඕන. චිලි ස්පයික් අහක බලාගත්තා. මට කමක් නැහැ. අපි ඔබේ සතුරන් නෙවෙයි. ඇය ඔහුට කිව්වා. දැස්ස තදින් ඇදහැළුණා. අපට උදව් කරන්න. අපි හෙට ඔබට උදව් කරන්නම්. චිලි ස්පයික් පසුබට වුණා. මීට පෙර කිසිවෙක් ඔහුට එසේ කතා කර නැත. ස්ට්‍රෝබෙරි ඇගේ කුඩා අත දිගු කළා චිලි ස්පයික්ට. කරුණාකර. ඊට පස්සේ සෙමෙන් ඔහු පැත්තකට වුණා. පළමු වතාවට චිලි ස්පයික් අවිනිශ්චිත බවක් පෙන්වන්නට පටන් ගත්තා. යන්න. ඔවුන් පාලම හරහා දිව ගියා අත් අල්ලගෙන එකිනෙකාට උදව් කරමින්. කැරට් කාල් පවා සිනාසුණා. මම දැන් බය නැහැ. ඔහු සෙමින් මිමුණුවා. නමුත් ඔවුන් පිටිපස චිලි ස්පයික් තනිවම සිටියා. වැස්සේ තෙමි තෙමි. ඉන්න. හැමෝම නැවතුණා. අපිත් එක්ක එන්න. ඇය චිලි ස්පයික්ට කතා කළා. චිලි ස්පයික් ඇසිපිය හෙළුවා. මම? ඇය සිනාසුණා. ඔයා තනියම ඉන්න ඕනේ නැහැ. ඔහුගේ සැර නිසා මෙතරම් කල් ඔහු කොන් වෙලා හිටියේ. මොහොතකට චිලි ස්පයික් හිතුවා. මුලින් ඔහු චලනය වුණේ නැහැ. ඊට පස්සේ සෙමෙන් ඔහු ස්ට්‍රෝබෙරිගේ කණ්ඩායම සමග යන්නට පටන් ගත්තා.
දැන් ඔවුන් ආරක්ෂිතයි. ඒක ඔවුන්ගේ පැරණි නිවස නෙවෙයි, සහනාධාර කඳවුරක්. නමුත් ඒ උණුසුම් ආරක්ෂිතයි. දැන් ඒ අලුත් මිතුරන්ගෙන් පිරීලා. ස්ට්‍රෝබෙරි ඇගේ පියා වැළඳගත්තා. අපිට හැමදේම නැති උනේ නැහැ. ඔහු සිනාසු වුණා. නෑ, අපිට හොඳ යාළුවෙක් හම්බුණා. ස්ට්‍රෝබෙරි චිලි ස්පයික් දිහා බැලුවා.